මම මධ්‍යම පළාත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ යටතේ සේවය කරන කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දිගන කොට්ටාසේ කෘෂිකාර්ය ප්‍රදේශයක වශයෙන් කටයුතු කරනවා. ඇත්තටම අපේ කොටසේ වගේම ශ්‍රී ලංකාවේ දැනට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා රිලවුන්ගේ හානිය. ප්‍රධාන වශයෙන් වනසතෙක් විදිහට රිලවුන්ගේ හානිය අපේ පවතිනවා. ඒකට ප්‍රධානත විශේෂ විසඳුමක් විදිහට අපි හඳුන්වා දීලා තියෙනවා මෙන්න මාළු දැල් භාවිතා කියන. දැනට අපේ පාලන ක්‍රම ගොඩාක් තියෙනවා. වායු රයිෆල් තියෙනවා. වෙනත් වැට ආවරණ යොදනවා. නමුත් ඒ වගේ එයා රයිෆල් එක එක දේවල් තිබ්බට ඒකේ ඒව පාලනය කරගන්න මේ ඒ අදාළ ගොවි මහත්තයා ශේෂ්ත්‍රයේ බොහෝ වෙලාවට ඉන්න ඕන. ඒක ඇත්තටම ගැටලුකාරී තත්ත්වයක්. ඒක කරන්න බෑ. ඒකට විසඳුමක් විදිහට තමයි මෙම මාළු දැල් යොදා ගැනීම අපි ගෙවතු වගාවට මධ්‍ය පරිමාණ වගාවලට අපි හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේකේ අපි විශේෂයෙන් කරන්නේ අපි යම්කිසි ස්ට්‍රක්චර් එකක් ව්‍යුහයක් සදා ගන්නවා. ඒක යකඩෙන් හදා ගන්න පුළුවන්. ඕනනම් තමන්ගේ ගෙවත්තේ තියෙන අහක දාන ලී වලින් හදා ගන්න පුළුවන්. නැත්නම් කොන්ඩියුට් බට වලින්, ඇල්කතීන් බට වලින් අඩු යොදකින් මෙම ව්‍යුහය සාදා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපේ ගොවි මහතුරු දන්නවා අපි තවන් ආවරණය කරන්න ගන්න අර ප්‍රොපගේටර් වගේ හදා ගන්නවා. ඒ වගේ ව්‍යුහයක් මේ. එතකොට මේ ව්‍යුහය මතට අපි ගන්න මේ මාළු දැල යොදා ගන්නවා. එතකොට මාළු දැල අපි නිසියාකාරයෙන් මේ විදිහට ඇදලා වටේට ඇදලා බැඳගෙන රිලවට යන්න බැරි වෙන්න ඉතාම හොඳින් අපි ශක්තිමත්ව වටේට බැඳ ගන්න. එතකොට රිලවට මේක උඩ රිලව දඟලනවා. නමුත් පොලිතින් මේ net එක හරහා රිලව ඇතුළට වැටෙන්නේ නැති විදිහට අපි ශක්තිමත් විදිහට මේ ව්‍යුහය සාදා ගත යුතුයි. එහෙම සාදා ගන්නවා නම් අපිට රිලවගෙන් සම්පූර්ණයෙන් වගේ මේ වගාවට සිදුවන හානිය වළක්ව ගන්න පුළුවන්. මොකද රිලවට මේක මේ ඇදලා කඩන්න බෑ. මේක තංගුස් වගේ ඉතාම ශක්තිමත් ලණුවක්. ඒක රිලව සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කටින් කපලා එහෙම මේකට හානි කරන්නේ නැහැ. ඊට අමතරව රිලවුන්ගේ හානියට අමතරව වෙනත් කුරුල්ලන්ගේ හානිය අපිට මේකෙන් වළක්ව ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දැන් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා මොනරුන්ගේ හානිය. මොනරගේ හානියත් යම්කිසි මේ භෝගයේ මේකේ net එකේ ගෑවෙන්නේ නැති තරමට අපි මේ net එක දාගන්නවා නම් මොනරුන්ගේ වැනි සතුන්ගේ හානියත් අපිට මේ මාළු දැල් යොදාගෙන ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒත් විශේෂයෙන්ම කියන්න ඕන මේක ඉතාමත් අඩු වියදම් පහසු සරල ක්‍රමයක්. මේ ඕන ගොවි මහත්තයෙකුට මේක යොදා ගන්න පුළුවන්. දැනට ගොවි මහත්තුරු වගාවෙන් ඈත් වෙලා තියෙනවා විශේෂයෙන්ම රිලවුන්ගේ හානිය හින්දා. ඒකට සාර්ථකව යොදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ මාළු දැල් යොදාගෙන. ඉතාමත් සරල ක්‍රමයක්. වර්ෂාවෙන් ආරක්ෂා කරන්න මෙතන අපි පොලිතින් එක දාලා තියෙනවා. නමුත් පොලිතින් එකට හානි කරන්න පුළුවන් රිලවුන්ට. ඒක පහසුවෙන් සාමාන්‍යයෙන් කරන දෙයක් නේ. ඒකට ඒක වළක්වා ගන්න අපි මෙතන ක්‍රමයක් යොදලා තියෙනවා. සාමාන්‍යයෙන් පොලිතින් එකට අඩි 2-3ක් ඉහළින් අපිට මාළු දැල යම්කිසි ව්‍යුහයකට සවි කරලා ඒ පොලිතින් එක මතට ඒ ව්‍යුහය මතට අපි මේ මාළු දැල දානවා නම් අපිට රිලවුන්ට මේ පොලිතින් එක තුලට ඇතුල් වෙන්න බෑ. ඒකට දැල මත තමයි රිලව් සැරිසරන්නේ. එතකොට අපිට පොලිතින් එක වගේම භෝගයත් අපිට ආරක්ෂා කරගන්න පුළුවන්.